Hello ළමයි, welcome to my channel සචී වෙලොලා. කොහොමද ඉතින් යාළුවනේ? හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. subscribe කරලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔන්න මම අද ඔයගොල්ලන්ට day vlog එකක් අරගෙන ආවේ. අද ඉතින් මගේ නිවාඩු දවස ළමයි. මම ඉතින් බෝඩිමේ නිවාඩු දවස ගත කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. මුලින්ම ඉතින් ළමයි මම නැගිටලා දොර වජානෙන් එහෙම ඇරලා ඊට පස්සේ ළමයි මම මුලින්ම කරන්නේ මගේ වතුර එක බොන එක. මේක ස්පෙෂල් ළමයි මම මේකට කසකසායට දාලා තියෙන්නේ. ඉතින් ඒ වතුර තමයි බොන්නේ උදේට මම. හැමදාම නම් ළමයි මට ඉතින් එහෙම බොන්න වෙන්නේ. හැබැයි මම පුළුවන් දවසට අනිවාර්යෙන් ඒ දේ කරනවා. ඊට පස්සේ ළමයි මම ඔයිල් ඇප්ලයි කරන්න යන්නේ. කොහොමත් මම නිමාඩු දවසට අනිවාර්යෙන් ඔයිල් ඇප්ලයි කරනවා. මම මේ ජැනට් එකේ ඔයිල් එක තමයි යූස් කරන්නේ. මම මේකේ වීඩියෝ එකක් මගේ channel එකේ දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් බලලා අයිඩියා එකක් ගන්න පුළුවන්. මුලින්ම ළමයි අපි ඔයිල් ඇප්ලයි කරන්න කලින් අපේ කෙස්වල තියෙන ගැට ටික හොඳට කඩා ගන්න ඕනි. දෙපැත්තට දාලා හොඳින් මේ ගැට ටික ඉවත් කරගන්න ඕනි. ඊට පස්සේ අපිට ඔයිල් ඇප්ලයි කරගන්න පුළුවන් ස්කැල්ප් එකේ ඉඳලා හොඳට ඔයිල් ඇප්ලයි කරගන්න ඕනි. ඔයිල් ඇප්ලයි කරලා ඉවර වෙලා අපි ස්කැල්ප් එකට මසාජ් එකක් දෙන්න ඕනි. එතකොට තමයි අපි ඇප්ලයි කරපු ඔයිල් එක හොඳට අපේ ස්කැල්ප් එකට උරා ගන්න උදව්වක් වෙන්නේ. අපි විනාඩි 2-3ක් මේ විදියට හොඳට මසාජ් කරලා කොණ්ඩේ උඩට කරලා බැඳගෙන පැය 2-3ක් තියලා වොෂ් කරන්න පුළුවන්. ඔන්න ළමයි මම ඔයිල් ඇප්ලයි කරලා ඉවරයි. දැන් ඉතින් ඔන්න මගේ ආසම වැඩේ තමයි මගෙත් ඒක හදාගන්න වැඩේ. උදේට මේ විදියට උණු උණුවේ සීනි දාලා තේ එකක් හදාගත්ත කියන්නේ ළමයි මට නම් දවසම ෆිට් එකේ ඉන්න පුළුවන්. මට ඉතින් ළමයි වීකෙන්ඩ් එකේ විතරයි නිවාඩු තියෙන්නේ. වීක් ඩේස් ඔක්කොගෙම අපිට ලෙක්චර්ස් තියෙනවා. ඒ දවස් දෙකේ තමයි ළමයි මගේ ප්‍රසන්ටේෂන් වැඩ, ස්කින් කෙයාර් වැඩ, රූම් එක ස්කන්නේ ඔක්කොම දාගෙන ඉන්නේ. ඉතින් මම මේ දවස් දෙකට තමයි වැඩ ගොඩාක් කරන්න හිතාගෙන හිටියට ළමයි කම්මැලිකම ආවම කිසිම වැඩක් කරන්නේ නැහැ සමහර දවස්වලට. ඔන්න ළමයි කතාවෙන් කතාව මගේ ඒක හදලත් ඉවරයි. අපි ඉතින් දැන් අපි ඒක රස බලමු. බෝඩිමේ ළමයි මම ගෙනාවු බිස්කට් එකක් ඉතුරු වෙලා තිබ්බා. මම කන්න ආසම බිස්කට් වර්ගයක් තමයි ඔය ක්‍රීම් බිස්කට් කියන්නේ. තාමත් ඉතින් අර පොඩි කාලේ වගේ පොඟවලා තමයි කන්නේ. වැඩ ගොඩක් මට කරන්න තිබ්බත් ළමයි මම මුලින්ම හිතුවා රූම් එක චුට්ටක් අස් කරගන්න ඕනි කියලා. නැත්තම් එතන පිරිසක් තිබ්බාම අපිට මුකුත් වැඩක් කරගන්න වෙන්නේ නැහනේ. අන්න ඒ නිසා. ඊට පස්සේ ළමයි මගේ මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එක කරන්න යන්නේ. ඉතින් ඒකට මම ගොඩක් ප්‍රොඩක්ට් ගන්න නැහැ. ඔන්න ওই ප්‍රොඩක්ට්ස් ටික භාවිතා කරලා තමයි මගේ ස්කින් කෙයාර් රූටින් එක කරන්නේ. ඔයගොල්ලන්ට මේ ප්‍රොඩක්ට්ස් පිළිබඳව දැනගන්න ඕන නම් මම channel එකේ වීඩියෝ එකක් කරලා තියෙන්නේ. ඒක බලලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි මගේ වෙන ටිකක් කරන්න තියෙනවා. ඉතින් ඒ ටික තමයි මම කරන්න ගත්තේ. මොකද අපිට ඔයිල් ඇප්ලයි කරලා පැය 2-3ක් ඉන්න ඕනේ. ඉතින් ඒ වෙලාවෙ නිකන් ඉන්න බැරි නිසා මගේ ඔය ලෙක්චර්ස් වල වැඩ වගේක් තියෙනවා. අන්න ඒ ටික තමයි මම කරන්න ගත්තේ. ඊට පස්සේ ළමයි මම නාගත්තා. පැය 2කට විතර පස්සේ තමයි මම නාගත්තේ. ඕගොල්ලෝ ඔයිල් ඇප්ලයි කරලා කොණ්ඩේ හොඳට වොෂ් කරද්දී ෂැම්පූ කන්ඩිෂනර් දාන්න ඕනේ. කන්ඩිෂනර් ඇප්ලයි කරද්දී අපි ස්කැල්ප් එකට ඇප්ලයි නොකර ඉන්නත් වග බලා ගන්න ඕනේ. දැන් ඉතින් ළමයි ලොකුම රාජකාරිය තමයි උයන එක. මොකද මං උදේට ඉුවෙත් නෑ. ඒක නිසා දැන් නම් බඩගිනි. අපි එහෙනම් උයන්න යමු දැන්. අද ඉතින් නිමාඩු දවස නිසා මම හිතුවා
රයිස් එකක් හදන්න ඕනි කියලා. ඉතින් අපි මුලින්ම ඔන්න ඔය විදියට හාල් ටිකක් දාගන්නවා. ඒකල්ල ඒක හොඳට වොෂ් කරගන්නවා. ළමයි ඉතින් අද මම විතරයිනේ බෝඩිමේ ඉන්නේ. ඒක නිසා මට ගානට තමයි හාල් ටිපේ තියාගන්නේ. මට ඕක දෙපාරකට වගේ කන්න පුළුවන්. මම ඉතින් දැන් ඔන්නෝම රයිස් කුකර් එකේ හාල් එක ඉස්සරෝම ගහගන්නවා. ඊට පස්සේ අපි බලමු ඊළඟට මොකද කරන්න කියලා. මම ඔයගොල්ලන්ට කිව්වනේ මම අද රයිස් එකක් හදන්නේ කියලා. ඉතින් මං ටවුන් ගියාට පස්සේ කැරටුයි ලීසුයි ගෙනාවා. ඉතින් අපේ රයිස් එකට ඒ දෙක දාලා හදන්න පුළුවන්. මට ළමයි ඉතින් කැරට් ගා ගන්න එහෙම එකක් නෑ. අතින් ඉතින් ওই විදියට පුළුවන් විදියට තුනිවට කපා ගන්නවා. බෝඩිමේ තියෙන දේවල් වලින් ඉතින් අපි කරගන්න එපා නේද? මේ වීඩියෝ එක බලන ඔයත් සමහරක් විට බෝඩිමක ඉන්න කෙනෙක් හරි නැත්නම් බෝඩිමකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මම ඕගොල්ලන්ට වැදගත් වෙන දෙයක් කියන්නම්. ඉතින් ඕගොල්ලෝ බෝඩිමේ ඉඳී තමන්ට තියෙන දේවල් මැනේජ් කරගෙන උයා ගන්න දේ වුණත් හරියට කරගන්න පුරුදු වෙන්න ඕනි. නැත්නම් අපිට බෝඩින් ජීවිතේ එපා වෙනවා. ඒක නිසා තමන් ළඟ තියෙන මොනවද ඒකෙන් කරන්න පුළුවන් දේ කරගෙන බෝඩිමේ ඉන්න ඕනි. නැත්නම් අපිට ඇත්තට මේ ලයිෆ් එක විඳින්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඔයගොල්ලොත් මේ විදිහට ඩිමාඩුවේ ඉන්නකොට අනිවාර්යෙන් තමන් වෙනුවෙන් දේවල් කරන්න, තමන් වෙනුවෙන් කාලය වැය කරන්න. ඒක ගොඩක් වැදගත් තමන්ගේ මානසික සතුට නිදහස වෙනුවෙන්. මම ළමයි කැරට් කාලයක් පොඩිවට කපලා ගන්නවා. ඉතින් ඒක ඇති මම හදන රයිස් එකට ළමයි මං කැරට් ටික කපාගෙන ඉවරයි. දැන් ලීස් එක කපා ගන්න යන්නේ. මෙතනදිත් මම සාමාන්‍ය ප්‍රමාණයේ ලීස් එක ගහක් තමයි අරගෙන තියෙන්නේ. ඒක ඉතින් චූටි වට කපා ගන්නවා දැන්. තව දෙයක් කියන්න ඕනි ළමයි. ඔයගොල්ලන්ට මගෙන් මොන හරි වීඩියෝ රික්වෙස්ට් එහෙම කරන්න තියෙනවා නම් අනිවාර්යෙන් පහළ කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලෝ වෙනුවෙන් දැනට ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ගැන ඒ වගේම කෑම හදන ඒ වගේ එක වීඩියෝ අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට තව මොන හරි වීඩියෝ ඕනි නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ෆ්‍රී වෙන වෙලාව අනුව ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඒ වීඩියෝ අරගෙන එනවා. මම මේ රයිස් එකට බිත්තර ටිකකුත් දාගන්නවා. මම ඊයේ හවස ළමයි ටවුන් ගියානේ. ඒ වෙලාවේ කීස් එකට ගියා. මම දැක්කා ඒකේ අර චුටි මාළු තියෙන්නේ අන්න ඒවා තියෙනවා. ඉතින් මම ඒකෙන් ටිකක් ගෙනාවා. අන්න ඒක සුද්ධ කරන විදිහ තමයි ඔයගොල්ලන්ටයි පේන්නේ. මොකද ඒවා සුද්ධ කරලා දෙන්නේ නැහනේ. අපි ගෙනල්ලා සුද්ධ කරගන්න ඕනි. මම ඉතින් මේ මාළු ටික හොඳින් සුද්ධ කරලා තුන පහෙම දාලා සීසනින් වෙන්න තිබ්බා. එතකොට මට උදේට පුළුවන් තෙල් දාලා ගන්න. මොකද ෆ්‍රිජ් එකක් නැහැනේ බෝඩිමේ. අන්න ඒ නිසා තමයි ළමයි මම ඉන්නේ ඉතින් කරේ. මම මේක සීසනින් වෙන්න තියද්දි ලුණු ගම්මිරිස් ඇඩ් කරා. ඒ වගේම කාෂුට්ටකුත් ඇඩ් කරලා හොඳට මික්ස් කරලා සීසනින් වෙන්න තිබ්බා. මම ළමයි මාළු ටික දෙකට මැදින් කපා ගත්තා. මොකද ලොකු වැඩි කියලා හිතන නිසා. ඉතින් ඔය ගාන ෂේප් ඒක නිසා ඔන්න ඔය විදිහට තමයි මම සීසනින් වෙන්න තිබ්බේ. ඊට පස්සේ ළමයි මම පහුවදා ඔන්න ඔය විදිහට තෙලේ දාලා බැඳගත්තා ඒ ටික. ඔන්න යාළුවනේ දැන් නම් අපේ බත් ටිකත් ගාන්න සෙට් වෙලා තියෙන්නේ. අපි දැන් රයිස් එක හදාගන්න සූදානම් වෙමු. මෙතන ළමයි මට ටිකක් මිස් වෙලා තියෙනවා. මොකද මම මෙතෙන් ඉස්සරහම තෙල් දාලා බිත්තර දෙක දාලා ඉවරලා බත් ටික දැම්මේ. ඉතින් අනේ මේ වීඩියෝ කොටස පොඩ්ඩක් මට මැගහැරලා තියෙනවා. අපේ බත් එක ටිකක් ෆ්‍රයි වෙනකොට අපි මේකට කැරට් ටික ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ හොඳට මික්ස් කරගන්න ඕනේ ළමයි. තව වැදගත් දෙයක් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ. ඒක තමයි අපි බත් ටික මේ රයිස් එකට ඇඩ් කරන්න කලින් උයා ගන්න ඕනේ. එතකොට හොඳට නිවිලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේ රයිස් එක හදන්න ගන්නේ. අවසානයේ ස්ටෙප් එක විදියට රීස් ටිකක් ඇඩ් කරගෙන හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඔන්න ළමයි ෆයිනලි අපේ බත් එක රෙඩි. කොහොමද පෙනුම රස පාටයි නේද? ඇත්තටම මේක මාරම රසයි ළමයි. පේනවනේ පෙනුම. අපි ළඟ තියෙන අමුද්‍රව්‍ය ටික දාලා තමයි හදාගත්තේ. ඉතින් ඕගොල්ලන්ටත් ගෙදරදී වුණත් මේක හදලා try කරලා බලන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ළමයි මං ගෙනාව පපඩම් වගේක් තිබ්බා. ඉතින් දැන් ඔය හදන්නේ ඒ වගේනුත් බැඳ ගන්න. කොච්චර බඩගින්නේ හිටියත් ළමයි ඒ වගේ දෙයක් දැක්කාම බඩගින්න පැත්තකට දාලා අනිවාර්යෙන් බැඳ ගන්න හිතෙනවා. අන්න ඒ වගේ වැඩක් තමයි දැන් මං ඔය කරන්නේ.
ඔය තියෙන ළමයි මම අරගෙන ආවා මාළු ටික. ඉතින් පෙනුම ගැන නම් වැඩි හිතන්න එපා. ඒක අවුල් වුණාද මන්ද ඉතින් මට පුළුවන් විදියට ඔන්න ඒකත් හදාගත්තා. මම දැන් උයලා ඉවරනේ ළමයි. ඉතින් මං ඔය කුස්සිය අස් කරගත්තා. අන්න ඒ වීඩියෝ එකක් තමයි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඕහෝ ළමයි දැන් නම් හොඳට මැදිව සකුරුත්තන් වැඩ කරා. අපි දැන් බත් බෙදාගම්මම. හොඳටම බඩගින්න ඉන්නේ. ඒ නිසා බත් බෙදාගෙන ආයෙත් හමුවෙමු. ඔන්න ළමයි තියෙනවා මම හදාගත්ත රයිස් එක. පේනවනේ හරිම රස පාටයිනේ. ඉතින් අපි දැන් බලමු මේකේ රස කොහොමද කියලා. ළමයි රසයිලු රයිස් එක සුපිරිලු. ඇත්තටම හරිම රසයි. ඔයගොල්ලොත් අනිවාර්යෙන් හදලා බලන්න. හරිම රසවත්. ළමයි එහෙනම් මම හිමීට මේ රයිස් එකේ රස බලලා ආයෙත් හමු වෙන්නම්. මම කාලෙම ඉවර වෙලා ළමයි මම අර දවල් කරේ වැඩ වගේ අන්න ඒ ටික ඉතුරු ටික කරා. මොකද මට හෙට ලෙක්චර්ස් තියෙනවානේ. ඉතින් ඒ වගේ වැඩ ටික ඉවර කරලා හවස් වෙන නිසා මම තේ එකක් හදාගත්තා. ඉතින් ළමයි මම ඔන්න ඔය විදිහට තමයි මගේ වීකෙන්ඩ් එකේ දවස ගෙවන්නේ. ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ආයෙමත් මම ඩේ ව්ලොග් එකක් අරන් එන්නම් ඔබට පුළුවන් වුණ දවස්වලට. ඉතින් එතකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. See you next time. Bye bye.